මීනලක්ෂ්මී ඔබව ආයුබෝවන් කියලා පිළිගන්න. 2026 නව වසර උදාව. 2026 මුල් මාසය තමයි ජනවාරි මාසය කියන්නේ. මේ ජනවාරි මාසය කියලා කියන්නේ ඔබේ කේන්ද්‍රයට අනුව ඔබේ ගමන් මඟ සාර්ථක කරගන්න පුළුවන් සුබවාදී වෙනස්කම් ඇති කරන්න පුළුවන් මාසයක් වෙනවා. මේ මාසය මම ඔබට සුබ දිනක් ඉදිරිපත් කරනවා. ඔබේ සුබ දිනේ හරියට දැනගෙන ඔබේ ජීවිතේ තව තවත් වාසනාවන්ත කරගන්න කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මම ඔබට මේ මාසේ අසුබ දින ගැන දැනුවත් කරනවා. අසුබ දිනවල වෙන්න පුළුවන් කරදර බාධා ගැන දැනුවත් කරනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. මීන ලග්නෙමි ඔබට මේ මාසේ සුබ දින 4ක් තියෙනවා. 23, 25, 26, 28 කියන්නේ සුබ දින වෙනවා. මේ සුබ දින වලින් ඔබ දිනන සුබ දිනය ඔබට හරියටම දැනගන්න කැමති නම් ඉසුරු ලංකා YouTube නාලිකාවට ඔබගේ උපන් දිනය, ලග්නය, නැකත එවන්න. ඔබ දිනන සුබ දිනය මම හරියටම එවන්න. ඔබ ඔබේ සුබ දිනය හරියටම දැනගත්තොත් ලොතරැයි වාසනා, මැණික් වාසනා, නොසිතූ ධනලාභ ලැබෙන්න පුළුවන් සුබ දිනයක් වෙනවා. ජෝතිෂ සිද්ධාන්ත අනුව තෝරා ගන්නා මේ සුබ දිනේ ඔබේ ජීවිතේ ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන්න සුබ දිනයක් බව හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ මාසෙ ඔබට අසුබ දින 3ක් තියෙනවා. 11 වෙනිදා, 12 වෙනිදා, 13 වෙනිදා කියන්නේ ඔබට අසුබ දින 3ක් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට මේ අසුබ දින වල ඔබේ ඉගෙනුමට බාධා ගැටලු මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ තරඟ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දින 3 මගහැරලා මුහුණ දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ දිනවල ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ඉගෙනීමේ කටයුතු වලට අසුභවාදී දේවල් ඇති වෙන්න පුළුවන් දින 3ක් නිසා ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අය ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. මේ මාසයේ ග්‍රහ ගෝචර තත්ත්වය බැලුවහම ඔබගේ කේන්ද්‍රය අනුව ඔබගේ ලග්න ස්ථානයේ සෙනසුරුද, ඒ වගේම 4 වෙන්නේ ගුරුද, 10 වෙන්නේ රවි කුජ බුධ සිකුරුද, රාහු 12 වෙන්නේද, කේතු 6 වෙන්නේද ග්‍රහ ගෝචර තත්වයෙන් තමයි මේ මාසේ ආරම්භ වෙන්නේ. මේ මාසේ මම ඔබට කියලා තියෙනවා අපල ඉවරයි ධනෙ උතුරයි කියලා. මෙහෙමයි. ඔබට දැනට ඒ රාෂ්ට්‍රක අපල තත්වයක් පවතිනවා. නමුත් මේ මාසේ සිදුවෙන මේ ග්‍රහ මාරුවීම් ඔබේ ජීවිතේ සුබවාදී වෙනස්කම් ඇති කරන්න පුළුවන් කියලා මුලින්ම කියනවා. පසුගිය කාලවකවානුවත් එක්ක බලනකොට ඔබ ඔබේ ජීවිතය ආපහුලා බැලුවොත් ඔබ ගොඩක් මුදල් හරි හම්බ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මොහොතත් එක්ක බලනකොට ඔබට මොකද උනේ කියලා හිතන්න බැරුව ඇති. ඒ කියන්නේ ඔබ ජීවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න සැලසුම් කරපු සැලසුම් අසාර්ථක වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රබල ග්‍රහමාරු වීම ඔබේ ජීවිතේ සුබවාදී වෙනස්කම් ඇති කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මම එහෙම කිව්වහම පසුගිය කාලේ වෙච්ච දේවලුත් එක්ක ඔබට ඔබ ගැන තිබිච්ච විශ්වාසයත් විදිලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොන දේ කළත් ඔබේ ජීවිතේට හැමදාම ගැටලු ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ හරි හම්බ කරපු දේවල් නිකරුණේ වියදම් වෙලා තියෙන්න පුළුවන්. නමුත් මට විශ්වාසයෙන් කියන්න තියෙන්නේ
මොනතරම් ප්‍රශ්න ගැටලු ආවත් ඒ ප්‍රශ්න ගැටලු මැදින් ජීවිතේ ඉදිරියට යෑමට ජවය හා ශක්තිය ලැබෙන කාලයක් කියලා. ඒ කියන්නේ මොනතරම් බාධක කරදර කම්කටොළු ආවත් ඔබට ඒ බාධක කරදර කම්කටොළු වලට ඔරොත්තු දීමේ ශක්තිය ඇති වෙන කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඔබේ නරක කාලවකවානුවත් එක්ක ඔබ ජීවිතේ ගත්ත තීන්දුව තීරණ වලදී චංචල භාවයන් නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට තීන්දුවක් තීරණයක් ගන්න අපහසු වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඉදිරි කාලවකවානුවේ ඔබට ඍජු තීරණ ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබට යම් කිසි කටයුත්තක් ඔබ කරගෙන ගියොත් එහෙම නැත්නම් කවුරු හරි පැවරුවත් ඒ වැඩ කටයුත්ත ඉතා උනන්දුවෙන් කැපවීමෙන් ඉතාමත්ම නිවැරදිව කිරීමට හැකියාවක් ලැබෙන කාලයක් කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි ඔබට ගමන් බිමන් නම් අධික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනි දුර ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන්. නමුත් දුර ගමන් බිමන් යෙදුනත් විවේකයේ අඩු වුණත් ඔබට ඒ ගමන් බිමන් වලින් වැඩි ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් කියලා කියනවා. ඒ වගේම තමයි මම ඔබට කිව්වා මේ කාලවකවානුව ඔබේ ජීවිතයේ ජයග්‍රහණය කරන්න පුළුවන් කාලයක් නිසා ඔබට අවාසිදායක යම්කිසි දෙයක් මතුවෙන්න පුළුවන්. මොකද ඔබ නිතරම ඔබගේ අදහසට ඔබගේ මතයට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් වුණොත් මොකද එහෙම වුණොත් එකිනෙකා හා කටයුතු කිරීමේදී ගැටලු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ හරහා ඔබේ ඉදිරි ගමනට ගැටලු ප්‍රශ්න ගොඩනැගෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ඉදිරි ගමන අසාර්ථක කරන්න සතුරන් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ සුබ කාලවකවානුවේ ගොඩක් ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරගෙන යන්න ඕනේ කාලයක් වෙනවා. ඒ වගේම අලුත් දෙයක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන කාලයක් කියලා කියනවා. ඔබ දැනට ව්‍යාපාර කටයුතු වල යෙදෙන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අලුත් අදහස් ඒ වගේම ඔබට උදව් උපකාර කරන අය ඔබ වටා ලන් වෙන කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු කරන අයට ජයග්‍රහණ වැඩි කරගන්න පුළුවන් කාලවකවානුවක් වෙනවා. ඒ වගේම රැකියා කටයුතු වල නියත අයටත් රැකියා ස්ථානවල යම් යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් රැකියා ස්ථාන මාරු කරන්න අසුබ කාලයක් කියලා කියනවා. ඒ විතරක් නෙමේ ඔබ ඔබගේ රැකියාව ඊ타මත්ම නිවැරදිව නීතිගරුකව කරගෙන යන්න ඕනි කාලයක්. ඒ කියන්නේ රැකියා ස්ථානවල ඔබ වටා ඉන්න අයගෙන් සේවක සේවිකාවන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබට මොනතරම් ප්‍රශ්න ගැටලු ආවත් ඔබ ඔබේ රැකියාව හිතට එකඟව නීතිගරුකව කරගෙන යන්න. ඔබ බලාපොරොත්තු වුණු ඉලක්කයට ඔබට යන්න පුළුවන් කියලා විශ්වාසයෙන්ම කියනවා. විදේශගත රැකියා කටයුතු වල යෙදෙන අයට සුබ කාලවකවානුවක් වෙනවා. මම ඔබට සුබ කාලවකවානුවක් කියලා කිව්වහම මේ මොහොතත් එක්ක ඔබ ප්‍රශ්න රැසක තෙරපිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මට ඔබට කියන්න තියෙන්නේ ඒ රාෂ්ට්‍ර කපල තිබුණත් ප්‍රශ්න රැසක තෙරපිලා හිටියත් ඒ ප්‍රශ්න වලින් ගොඩ යන්න හැකියාව ලැබෙන කාලයක් කියලා. ඒ විතරක් නෙමේ ඒ ප්‍රශ්න වලින් ගොඩ යන්න ඔබට උදව් උපකාර කරන අයත් ඔබ වෙත ලන් වෙන කාලවකවානුවක් වෙනවා. ඒ වගේම ඔබ වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙනවනම් රටවල සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ සඳහාත් සුබ
කාලවකවානුවක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ බලාපොරොත්තු ඉටු වෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබ දැනට විදේශගත රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවනම් ඒ බලාපොරොත්තුත් ඉටු වෙන කාලයක් නිසා ඒ ගැන වැඩිපුර උත්සාහවන්ත වෙන්න කියලා කියන්නේ. යුගදිවි ගත කරන අයට නම් ටිකක් අසුව ඵල ඇති වෙන්න පුළුවන්. මොකද එකිනෙකා අතර සමගියට බාධා වෙන කටයුතු ඇති වෙන්න පුළුවන්. නිතරම එකිනෙකා අතර විශ්වාසය, එකිනෙකාගේ අඩුපාඩුකම් හඳුනාගෙන කටයුතු කරගෙන යන්න ඕනි කාලයක්. විශේෂයෙන්ම කියන්න ඕනි ආදරයෙන් හා විශ්වාසයෙන් කටයුතු කරගෙන යන්න ඕනි කාලයක් කියලා. දරුවන් සිටින දෙමව්පියන්ට දරුවන්ගේ ප්‍රශ්නයක් නිසා සමගියට බාධා වෙන්න පුළුවන්. ඒ වගේම දරුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා එකිනෙකා අතර ගැටලු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන නම් වැඩිපුර සැලකිලිමත් වෙන්න කියලා කියනවා. ආදර සම්පත්තා පවත්වාගෙන යන අයට නම් අසුබ ඵල වැඩි වෙන්න පුළුවන්. මොකද ඔබගේ ආදරවන්තය එහෙම නැත්නම් ආදරවන්තයා ඔබව රැවටීම් වලට ලක් කරන්න පුළුවන් කාලයක් වෙනවා. ඒක නිසා ආදර සම්පත්තා පවත්වාගෙන යන මේ කාලය බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අලුතෙන් නව ආදර සම්පත්තාවයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙම යෝජනාවක් ඔබට ලැබිලා තිබුණා නම් මේ දිනවල ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනි කියලා කියනවා. මොකද ඔබව රැවටෙන්න වගේම ඔබව රවට්ටන්න ඉඩකඩ වැඩි කාලයක් වෙනවා. ඒක නිසා විශ්වාසය තහවුරු කරගත්තේ නැත්නම් ඔබට ඔබේ ජීවිත කාලයම දුක් විඳින්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ ගැන නම් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයට අතපසු වීම, අමතක වීම වගේ දේවල් තිබුණා නම් ඒ තත්වයන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. මොකද මම එහෙම කිව්වේ විනෝදකාමී සිතුවිලි වැඩි වෙන්න පුළුවන් කාලයක් හින්දා. ඒ හරහා ඔබේ ඉගෙනුමට දැඩි බාධා ඇති වෙන්න පුළුවන්. මේ කවතින කාලවකවානුව ඉගෙනුමට මුල් තැනදී කටයුතු කළොත් ඔබට ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. ඒක නිසා මට ඔබට කියන්න තියෙන්නේ නැවත වරක් ඉගෙනුමට මුල් තැන දීලා කටයුතු කරන්න උසස් ප්‍රතිඵල ලැබෙන බවත් විශ්වාසයෙන් කියන්න. ශරීර සුවය ගැන බැලුවොත් මුත්‍රාශය රෝගාබාධ, පපුවේ ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා කියන්න. මම ඔබට ඉදිරිපත් කළ පලාපලවල ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ තත්වයේද දැනට ගමන් කරන මහදශ අතුරුදශ අනුවද ඒ වගේම සුබ අසුබ දෘෂ්ටි අනුවද පලාපලවල අඩු වැඩි වීම වෙනස් වීම වෙන්න පුළුවන්. ඔබට උපතේ සිට මරණය දක්වා වඩාත්ම නිවැරදි පලාපලයක් භාව කේන්ද්‍රයක් කරා දැනගැනීමට අවශ්‍ය නම් මාව අමතන්න. නිවැරදි පලාපලයකින් ඔබගේ ඉදිරි දියුණුව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට සිත තෙරෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් ඇත්නම්